2027න් පස්සේ ටැක්ස් පෙන්ෂන් වගේ දේවල් ගෙවලා නැත්නම් ලංකාවට යන්න වෙයිද? ඉතින් කොහොමද කට්ටියට අද නොවැම්බර් මාස 4 වෙනි දින අද ජපානයේ නව අගමැතිනිය තකයිචි සන් මෙයා සහ යදාලා නිලධාරීන් කට්ටිය මීටින් එකක් තිබුණා මේගොල්ලන් රැස් වෙලා තිබුණා ඉස්සරහට ජපාන ආර්ථිකය ගැන සහ විදේශ ප්‍රතිපත්ති කොහොමද ක්‍රියාත්මක කරන්න යන මාතෘකා යටතේ කරුණු කාරණා කීපයක් කතා වෙලා තිබුණා. ඉතින් ඒකෙන් අපිට වැදගත් වෙන දේවල් කීපයක් ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේ ෂෙයා කරගන්නම් මොනවද කියලා බලමු. ඉතින් මේ විශේෂයෙන්ම කියන කාරණේ තමයි මේ ජපාන් මිනිස්සුන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධා වෙන පරිදි අපහසුතාවට පත් වෙන පරිදි හැසිරෙන නීති විරෝධී ෆොරිනර්ස්ලා ගයි ඔරිජිනල් වෙනුවෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒකට උදාහරණයක් කිව්වොත් එම ඔය ලයිසන් නැතුව වාහන පැදලා ඇක්සිඩන්ට් වෙනවා වගේ දේවල්, ඒතකොට ටැක්ස් පෙන්ෂන් ගෙවන්න නැති වගේ දේවල්, කුණු හරියට දාන්න නැති වගේ දේවල්, එතකොට රායලි වෙනකන් සද්ද දාන දේවල්, ඔයගේ කාරණා ගොඩක් කියන්න පුළුවන්. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් ඉස්සරහට මේගොල්ලන් දැඩිව නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඉස්සරහට ජනවාරි මාසෙන් පස්සේ අපිට ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මෙයා අනිත් පැත්තට කෙලින්ම කියනවා මම මේ ෆොරිනර්ස්ලාට විරුද්ධ වෙනවා නෙමෙයි. ජපානයේ ජීවත් වෙන ජපාන් මිනිස්සුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරදරයක් නැතුව පහසුවෙන් වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වගේම නීති හරි විදිහට පිළිපැදගෙන ජීවත් වෙන ෆොරිනර්ස්ලා කොට්ටාසෙකුත් ඉන්නවා. ගයි ඔරිජිනල් කොට්ටාසෙකුත් ඉන්නවා. එයාලට ජීවත් වෙන්න හොඳ පරිසරයක් නිර්මාණය කිරීම තමයි මෙයාගේ බලාපොරොත්තුව කියලා මෙතනින් කියන්නේ. ඉතින් මේ යාලා මේ කරුණු සම්බන්ධයෙන් ඉස්සරහට ඒ කියන්නේ 2026 ජනවාරි මාසයේදී මොන වගේ නීතිද ක්‍රියාත්මක කරන්නේ ඉමිග්‍රේෂන් නීති මොන වගේ විදිහට වෙනස් කරන්නේ අන්න ඒ සම්බන්ධයෙන් ජනවාරි මාසෙන් මේගොල්ලන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනින් පස්සේ අපිට දැනගන්න පුළුවන් මොන වගේ තත්ත්වයක්ද ඉස්සරහට උදා වෙන්නේ කියන එක. මෙයා පිළිගන්නවා ජපානයේ ෆොරිනර්ස්ලා ගයි ඔරිජිනල් ඕනි කියන එක. මෙයා අනිත් පැත්තට පිළිගන්න කැමති නැහැ. ජපානයේ දුවන්නේ ෆොරිනර්ස්ලා මත කියන එක පිළිගන්න කැමති නැහැ. ඉතින් ඒ වගේ කාරණාත් මේකේ පිටිපස්සේ තියෙනවා. ඉතින් ෆොරිනර්ස්ලා ඕනේ ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනේ. හොඳට ඒක හොඳ ස්කිල් එකක් තියෙන කට්ටියට මේ ජොබ් දෙන්න ඕනේ. ඉතින් ඒ නිසායි කියන්නේ මේ SSW වගේ වීසා වලට ඉස්සරහට හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වීසා වලින් ගොඩක් කට්ටියට එන්න පුළුවන්. ඉතින් අපේ වගේ රටවලනොත් හරියට ස්කිල් එක හදාගෙන එතකොට මේ ලැන්ග්වේජ් එක ජපාන් ලැන්ග්වේජ් එක හරියට ඉගෙනගෙන ආවොත් හොඳ අවස්ථාවක් තියෙයි ඉදිරියට මේ SSW වීසා ගන්න. අනිත් වීසා වලින් ඇවිල්ලා අමාරු වැටෙන්නේ නැතිව. ඉතින් මෙන්න මේ වගේ කාරණා තමයි මේක ඇතුලේ කතාව වුණේ. අනිත් එක තමයි කියන්න ඕනේ 2027 අප්‍රේල් වලින් පස්සේ වීසා අලුත් කරන්න යන කට්ටිය මෙහින්න කට්ටියට ටැක්ස් පෙන්ෂන් වගේ දේවල් ගෙවලා නැත්නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි. වීසා රිජෙක්ට් වෙන්න තියෙන අවස්ථාව වැඩි. මේගොල්ලෝ ඒවා තමයි අපිට හරියට කියන්න බෑ. ජනවාරි මාසයෙන් පස්සේ තව අලුත් නීති එන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් ඉඳලම ටැක්ස් පෙන්ෂන් වල හේඟ තියෙනවා නම් පොඩ්ඩක් ගිහලා චෙක් කරගන්න. ඒවා ගෙවලා තියාගන්න එක හොඳයි. දැන් ඉස්සරහට කිසිම සමාවක් දෙන්නේ නැති වෙයි. සිටි ඔෆිස් වලත් ගිහිල්ලා මුංකස්ස ගෙවන්න, කියන්නේ වාරික වශයෙන් ගෙවන්න කතා කරගන්නත් අමාරුයි. මොකද ගොඩාක් කට්ටිය ගිහිල්ලා එකම හේතු කියලා මේ මිනිස්සු දන්නවා මේ බොරු කියන්නේ කියලා. ඉතින් ඒ මිනිස්සු අහන්න කැමති නැහැ. මුංකස්ස දාන්න දෙන්නේ නැති දනුත් තියෙනවා. ඉතින් ඒ නිසා අමාරුයි වැඩේ. ඒ වුණාට ඉතින් අපිට මේ ආපු ප්‍රශ්න ඉවර කරගෙන යන්න ඕනේ නම් ටික කාලයක් ඇද ගන්න වෙනවා. ගිහිල්ලා ඒවා චෙක් කරලා ඒවා ගෙවා ගන්න බලන්න. ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ කොහොම හරි අන්තිමට මේ තියෙන ප්‍රශ්න ඔක්කොම අතහැරී ෆොරිනර්ස්ලාගේ පිට ජපානයේ ඊට වඩා ප්‍රශ්න ගොඩාක් මේක පිටිපස්සේ තියෙනවා. ඉතින් ආර්ථික ප්‍රශ්න වගේ තව දේවල් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම වහලා අන්තිම මේ මාතෘකාව ගෙනාවේ ෆොරිනර්ස්ලාගේ පිටට. ඉතින් කරන්න දෙයක් නැහැ. මේක ඉතින් අපේ රටවල් නෙමෙයිනේ මේ නීති රාම වලට අපිට හැඩ ගැහිලා වැඩ කරන්න වෙනවා. ඒ නිසා ඉතින් වීසා පරිස්සම් කරගන්න ගෙවන්න තියෙන දේවල් තියෙනවා නම් ගෙවලා හරි පරිස්සමෙන් නීති රාමුව ටික දවසක් ඇදගෙන යන්න වෙනවා. ඉස්සරහට කොහොම වෙයිද දන්න බලමු ජනවාරි වලින් පස්සේ මොන වගේ අප්ඩේට් එකක් දෙන්න කියලා. එහෙනම් හැමෝම පරිස්සමින් හැමෝටම ජය වේවා.